සුබ දවසක්. ඔයාලා මේක තුලා ඉන්නේ YTDලා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න දැන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක කවුරු හරි හොරෙන් අරගෙන අන්ලොක් කරන්න උත්සාහ කරොත් සෙල්ෆි එකක් වදින විදියට හදාගන්න. ඒ විතරක් නෙමෙයි ෆෝන් එක හොරකම් කරලා ෆෝන් එක අන්ලොක් කරන්න හදනකොට ඒ හොරාගේ මූණේ ෆොටෝ එකක් ඒ වගේම එයා ඉන්න ලොකේෂන් එක සහ වෙලාවත් ඔයාගේ ඊමේල් එකට එන විදියට හදාගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්න කියලා. ඉතින් අපේ YTDලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මුලින්ම Play Store එකට ඇවිල්ලා මෙන්න මේ Croc Catcher කියන app එක download කරගන්න ඕනේ. ඉතින් මේ app එක මිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට download කරලා තියෙනවා. ඒ වගේම මේ app එකට ගොඩක් හොඳ rating එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. app එක ඔයා පළවෙනියටම open කරනකොට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන continue කරගන්න. ඉතින් මම මේ app එකට pay කරන්න අවශ්‍ය නැහැ. free වුණත් use කරන්න පුළුවන්. මෙතන පහළ තියෙන see all plans වලට එන්න. ඊළඟට මෙතන පහළම තියෙන continue setup කියන එක touch කරගන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ phone එකට දාලා තියෙන lock category එක මෙතනින් select කරලා next කරගන්න. ඊළඟට මෙතන allow camera access touch කරලා ඔයාගේ camera permission allow කරගෙන මෙතන next කරගන්න. ඊළඟට මෙතන allow admin access ලබා දෙන්න. ඊට පස්සේ මෙතන activate this device admin app කියන එක ලබා දෙන්න. දැන් next කරන්න. ඊළඟට මෙතන check box එකට tick එක දාලා මෙතන allow කරගෙන next දෙන්න. ඊළඟට මෙතන allow location access ලබා දෙන්න. ඊට පස්සේ මේ විදිහට permission allow කරගෙන next button එක touch කරන්න. ඊළඟට මෙතන enable alert email කියන එක touch කරලා ඔයාගේ email address එකක් select කරලා දෙන්න. මෙතනට email address එකක් ලබා දුන්නොත් අපේ phone එක හොරගම් කරලා කවුරු හරි අපේ phone එක වැරදියට unlock කරන හැම වෙලාවකම අපේ phone එකට location එක සහ එයාගේ photos email එකට ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මෙතනට email එකක් ලබා දෙන්න. හරි අපි දැන් app එකේ main settings ටික හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම මේ විදිහට ෆෝන් එක ලොක් කරලා පින් එක වැරදියට ටයිප් කරගන්නවා. හරි දැන් අපි ෆෝන් එක අන්ලොක් කරගෙන ඇප් එකට ගිහින් බලමු ෆොටෝස් කැප්චර් වෙලා තියෙනවද කියලා. ඔයා මේ විදිහට ඇප් එක ඕපන් කරගෙන උඩ තියෙන ෆේස් අයිකන් එක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට අන්ලොක් කරන්න හදපු දිනය, වෙලාව සහ ෆොටෝස් ටික පිළිවෙලට වැටලා තියෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වයිට් කරපු ඊමේල් එකටත් අන්ලොක් කරන්න හදපු කෙනාගේ ෆොටෝස් වගේම දිනය, වෙලාව, ලොකේෂන් වගේ හැමදේම පිළිවෙලට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇප් එක හරහා ඔයාගේ ෆෝන් එකේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගන්න පුළුවන්. හරි යාළුවනේ, ඉතින් මම හිතනවා අද වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතක ඇතුව අනිත් අයටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.